කී ගමනක් කන් දෙක හදලා මේ දනත්තර තරුණයන්ගේ දැරිවියන්ගේ ඔය කොණ්ඩ රැවුල් වල උස්මහත් වෙලා හිටියට දැන්දාර දේහදාරී තරුණයෝ වුණාට රත්තරන් පුතාලා මතක් කරගන්න මගේ පුටි කාලේ මගේ මේ මූණ මගේ මේ ඔළුව මගේ මේ කකුල් දෙක අම්මගේ ඇඟිලි වලින් කී පාරක් හදලා ඇදලා ඇද්ද හදන්නේ නැද්ද පින් සිද්ධ වෙනවා නිකන් කල්පනා කරන්න මගේ අම්මා මේ වෙනකොට මගේ රෙදි කොච්චර හොදලා ඇද්ද අදටත් කොල්ලට අවුරුදු 27ක් ඇති රෙදි හොදන්නේ අම්මා අදටත් කොල්ලට අවුරුදු 25ක් ඇති කාලා බත් එක කාලා පිගාන කොරහට දාලා එනදී අම්මා පිගාන හොදලා ඇති අදටත් කොට්ට උරේ හොදන්නේ අම්මා බුදියන බෙඩ් සීට් එක හොදන්නේ අම්මා බුදියන කාමරේ යතු ගන්නනේ අම්මා කලිසම යට ඇඳුමේ දැන් හොදන්නේ අම්මා තේක බීපුවාම කෝප්පේ හොදන්නේ අම්මා එහෙම නේද ගෙවල් අම්මලා කරන්නේ ඉතින් බුදු වෙන්නත් අම්මා කොච්චරනම් අම්මගේ පපුවට මූණ තියාගෙන තුරුල් වෙලා ඇද්ද